මේක බලන්න ඉඩම බලන්න දැන් තමයි අපි පටන් ගන්නේ වාණිජ්‍ය කෘෂිකාර්මික විප්ලවය තුලින් මේ රට කෘෂිකර්මාන්තයෙන් ස්වයං පෝෂණය කිරීමේ වගකීම සිලෝන් ග්‍රීන් ලයින් ප්ලාන්ටේෂන් බාර අරගෙන තියෙනවා. ඉතින් ඒකේ ඇත්ත නැත්ත බලන්න අපි S2කින් බලන්න තමයි අපි අද දවසේදී මේ පරිශ්‍රයට ආවේ. සම්පූර්ණයෙන්ම සිලෝන් ග්‍රීන් ප්ලාන්ටේෂන් සතුයිටම. මේ විදිහට වංගඩි 10000ක ග්‍රීන් හවුස් එකකින් අපි මේක ආරම්භ කරනවා. පෙර පැලයක් ගාව මේ වතුර අපි පොහොර දිය කරලා මේ හරහාම තමයි ලබා දීමක් සිදු කරන්නේ. විස්පාත් තියෙනවා. අක්කර 20ක්. දැන් මේ අඹ කොච්චර කොච්චර කාලයක් ඇතුළත ඊට පස්සේ රොටේට් කරන සාමාන්‍යයෙන් අපිට තුන් පාරක් පමණ යන්න පුළුවන් එක ගහකින් ඊට පස්සේ මුල් එක මාස 10න් එනවා ඊළඟ එක මාස 9න් එනවා ඊළඟ මාස 8න් එනවා ඒ ආකාරයට තමයි එන්නේ සංජය ඊට පස්සේ අහන්න තියෙන්නේ මෙතන අක්කර දෙකම අහරක් තියෙනවා මේක අවුරුදු 4ක් පමණ පරණ පෙරව ගාවක් මේක දැනටමත් අපි ගෙඩි ලක්ෂයකට බෑග් දානවා. පෙර වත්තේම ඇවිද්දා. ඇවිදලා එළියට එනකම මෙන්න අර කියපු පෙරවතු. මේ පෙරවතු ඔයාලගෙමද නැත්නම් තව වෙන කාගේ හරිද මේක? ඔව් මේක අපි ඉස්සෙල්ලාම බඩු පදනමක් තමයි අරන් තිබුණේ. බඩු පදනමකට ගත්තට අපි මේක හාවස්ට් එක හැමදාම අපි තමයි මිලදී ගත්තේ. ඉතින් දැන් අපි අක්කර කොච්චරද මේ මහ බුලන්කුළු මෙතන? මහ බුලන්කුළු අක්කර 20ක් සම්පූර්ණම. ඒතකොට මේව පෙර ඉඩමේ අපි බඩු ක්‍රමයට ඉඳලා අපි සින්නක්කරම යාට මුදල් දීලා අයිතිකාරය මුදල් දීලා අපි අපේම කරලා දැන් ග්‍රීන් ප්ලාන්ටේෂන් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට තමයි මේක සම්පූර්ණ අයිතිය තියෙන්නේ. ඇත්තටම මේකට මේ ඔබතුමා අහපු ප්‍රශ්නට උත්තරේ දෙන්න කලින් තව කිහිපයක් පොඩි දෙයක් තියෙනවා ඔබතුමා අහපු නිසාවෙන්ම. අපි අවුරුදු 5ක් පුරාවටම ලංකාවේ දේශීය ව්‍යාපාරිකයා රැක ගැනීම උදෙසා යම්කිසි සටනක් කරගෙන යනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් රැක ගැනීම සඳහා. මේ රටේ තියෙන බැංකු පද්ධති අකර්මණ්‍ය වෙලා තියෙන්නේ සියලුම ව්‍යවසායකින් සූරාකන තත්වයකට ඇවිල්ලා තියෙනවා. ඒකින් ඔබට ගිහිල්ලා මේ දේශීය ව්‍යාපාරිකයා රැක ගැනීම සඳහා අපි කටයුතු කරන වෙලාවක ශ්‍රී ලංකා මහ බැංකුව පවා අකුල් හෙළන අවස්ථාවක් තමයි මේක මේ ලංකාවේ කෘෂිකර්මාන්තය දියුණු වෙන්න යන අවස්ථාව. වාණිජ්‍ය කෘෂිකර්මාන්තයේ දියුණු වෙමින් පැවතින අවස්ථාව. ඉතින් මේක ලොකු කන්සෙප්ට් එකක්. මේක ඇවිල්ලා පෙරදිග ධාන්‍යාගාරයේ නැවත ඇති කිරීමේ වෑයමක් තමයි මේ යන්නේ. ඉතින් මේ කන්සෙප්ට් එක සහ මේ අපිට උරුම දේ. දැන් මගේ සීයා ඇවිල්ලා ගොවියෙක්. එතකොට අපේ තාත්තගේ ඩෙන්ටිටි තාම මංගාව සුරක්ෂිතව තියෙනවා රැකියාව විදිහට තියෙන ගොවිතැන කියලා. දැන් මගේ ඩෙන්ටිටි විතරයි රක්ෂාව කියන එක වෙනස් වෙලා තියෙන්නේ. ඉංජිනේරුවෙක් විදිහට කටයුතු කළත් අපේ ඥාන තාම තියෙනවා මේ දේශීය කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන්. මමත් දැන් අක්කර 3ක් වවන්න පටන් අරගෙන තියෙන්නේ අපේ ගමේ රත්නපුරේ ගමේ මගේ වතු ටික තාම මේ විදිහට මම වවාගෙන යනවා. ඒ වගේම තමයි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ආයතනයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන ආචාර්ය පීටර් මාලන් ෆ්‍රැන්සිස් පීටර්සේ මැතිතුමාට ස්තුතිවන්ත වෙනවා මේ වගේ තමන් ව්‍යවසායකත්වයේ දරන ගමන් මේ රටේ ජනතාවටත් මේ ව්‍යවසායකත්වයේ කොටස්කරුවන් වීමට අත්දැකීම ලබා දීම සම්බන්ධ. ඒ වගේම තමයි විදේශයන් සිට මෙරටට ආනයනය කරන දැන් අර ඉන්දියාවේ එහෙම මට මතකයි අනගාരിക ධර්මපාලතුමා සහ මහත්මා ගාන්ධි වගේ ඒ කට්ටිය ලංකාවේ පවා එක දිනු කළ අනගාരിക ධර්මපාලතුමා මහත්මා ගාන්ධි සියලුම විදේශීය නිෂ්පාදන තහනම් කරන්න කටයුතු කළා. ඇත්තටම අපි කියන්නේ විවෘත ආර්ථිකයත් එක්ක දියුණු වෙන එක වෙනම කතාවක්. හැබැයි ලංකාවේ කෘෂි ආර්ථිකය හෝ ලංකාවේ ආර්ථිකය වලපල්ලට දාලා වෙනත් විදේශ රටක ආර්ථිකය දියුණු කරන්න නම් අපි පරිභෝජනය කරන්නේ. ඒක ඇත්තටම හෙලෙක් විදිහට නොකළ යුතු දෙයක්. ඉතින් අපි දේශීය පරිභෝජනය තුළින් දේශීය ආර්ථිකය ශක්තිමත් කරමු කියන පණිවිඩය තමයි අවසාන වශයෙන් දෙන්නේ. නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා සිලෝන් ග්‍රීන් ලයිෆ් සභාපතිවරයා පීටර් මාලන් ෆ්‍රැන්සිස් පීටර්සේ ශ්‍රී ලාංකික අපිට උරුමව තියෙන කෘෂිකාර්මික උරුමය හොයාගෙන තමයි වැව්බැඳි රාජ්‍යයට ආවේ. මහ බුලන්කුළම ශාස්ත්‍රීය නවෝදය සිලෝන් ග්‍රීන් ප්ලාන්ටේෂන් මගින් පවත්වපු මේ උත්සවය දැන් අවසන් වෙලා තියෙනවා.
ඉතින් සිවිල් ක්‍රියාකාරකයන් විදිහට අපි කිහිප දෙනෙක්ම මේ ස්ථානයට ආවා. ඇවිල්ලා මෙතන වෙන්නේ මොකද්ද කියන එක අපි අද දවසේදී බැලුවා. මේ කතාබහ තුළදී අපි දැනගත්තේ මූලිකම කාරණාව තමයි ලංකාවේ දල ජාතික දේශීය නිෂ්පාදනය 20% සිට මේ වන විට 8% දක්වා අඩු වෙලා තියෙනවා කුෂිකාර්මික පැත්තෙන්. එහෙම නැත්නම් කුෂිකාර්මික භවභෝග සම්බන්ධයෙන්. අර කතාවක් තිබ්බනේ ඉවත දමන දඬුවද දලුලා යලි පැලවේ කියලා. හැබැයි ලංකාවේ කුෂිකර්මාන්තයට අයිති රටක් ඒ වගේම මේ ප්‍රදේශය ප්‍රමුඛ ස්ථානය අරගෙන තියෙන වැව්බැඳි රාජ්‍ය කියලා. හැබැයි අපේ කුෂිකර්මාන්තයේ ක්‍රමක්‍රමයෙන් ගිලිහිලා තියෙනවා. එවන් යුගයක සිලෝන් ග්‍රීන් ලයින් ප්ලාන්ටේෂන් වාණිජ්‍ය කුෂිකර්මාන්තයට යෝධපින්මක් මේ අවස්ථාව වෙන විට තියලා තියෙනවා. ලංකාව පුරාවටම දසදෙස විවිධාකාර වශයෙන් වර්ග වශයෙන් භෝග රාශියක් මේ වන විට වගා කරමින් මේ වගා සංග්‍රාමයට අපිත් අද දවසේදී යම්කිසි දායකත්වයක් ලබා දුන්නා. ඉතින් මෙතන තියෙන ඉඩම මේ මහ බුලන් කුලම මේ වැව ඉස්මත්තේ තියෙන ඉඩම අක්කර 25ක පමණ විවිධාකාර භෝගයන්ගෙන් සමන්විත වෙච්ච ශාස්ත්‍රීය උද්‍යානයක් කිව්වොත් නිවැරදි. භෝග උද්‍යානයක්. ඉතින් අපි හරි කැමති මේ කුෂිකර්මාන්තයේ දියුණු වෙනවා නම් මේ ලාංකික අපිට උරුමයක් තියෙන මේ කුෂිකර්මාන්තයේ අපේ සීයාත් ගොවියෙක් අපේ තාත්තත් ගොවියෙක්. මගේ තාත්තා සීයා දෙන්නම ගොවියෙක්. මම ඉංජිනේරුවෙක් වුණාට මටත් ඒ ගොවිකම ඇඟේ තියෙනවා. ඒ ඥාන ඇවිල්ලා තියෙනවා. ඒ නිසා තමයි අද මේ වගේ තැනකට අපි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඉදිරියේදී වෙන්න යන කුෂිකාර්මික විප්ලවයට අපි සම්පූර්ණ වශයෙන් සහයෝගය ලබා දෙනවා. එදා තිබිච්ච දල දේශීය නිෂ්පාදනයේ 20% දැන් 8% දක්වා අඩු වෙලා තියෙනවා නම් මේක 35% කරගන්න දායකත්වය ලබා දෙන්න පුළුවන් ආයතනයක් තමයි අද මේ ස්ථානයේ තියෙන්නේ. ඉතින් මේ ආයතනයට අද දවසේදී අපි සුභාශිංසන එකතු කරනවා. ඉදිරියේදීත් මේ ආයතනය මගින් සිදු කරනු ලබන මේ භෝග ව්‍යාපෘති නරඹන්නට අපි යනවා. ඒ වගේම තමයි එහි ප්‍රගමනය උදෙසා සිවිල් ක්‍රියාකාරකයන් විදිහට අපිට යම්කිසි ආකාරයකට දායකත්වය ලබා දෙන්න පුළුවන් නම් ඒ දායකත්වය අපි ලබා දෙනවා කියන එකත් මේ මොහොතේ අපි ප්‍රකාශ කරනවා. මම දැක්ක පැහැදිලි දෙයක් තමයි අද මේ ශාස්ත්‍රීය නවෝදය මේ අක්කර 25 ජනගත කිරීමේ ව්‍යාපෘතියේදී රාජ්‍ය නිලධාරීන් විශාල ප්‍රමාණයක් ඇවිල්ලා හිටියා. මට ඇහුනේ කතාව තමයි ශ්‍රී ලංකා රජය මගින් ව්‍යාපෘති සඳහා අක්කර 1000ක් ලබා දෙනවා කියන එක. ඉතින් ඒක ඉතාමත්ම සතුටුදායක කාරණාවක්. රජයේ ඉඩම් තියෙනවා ගොඩක් දෙනෙක් පෞද්ගලික පරිභෝජනයට භුක්ති විඳිනවා. ඉතින් ඒ පෞද්ගලික පරිභෝජනයෙන් ඉවත් කළා මේ රටේ කුෂිකර්මාන්තය දියුණු කරන්න හැකියාවක් තියෙනවා නම් එතකොට අතීතයේදී කිව්වේ මොකද්ද? පෙරදිග ධාන්‍යාගාරය කියලා. දැන් මේ නම ක්‍රමක්‍රමයෙන් වියකිලා යනවා. වෙනත් වාණිජ්‍ය පරමාර්ථයන් උදෙසා ලබා ගන්න ස්වරූපයක් තියෙන්නේ. නැවත වතාවක් අපි මේ ලංකාව පෙරදිග ධාන්‍යාගාරය කරමු. ඒ කරන්න සිලෝන් ග්‍රීන් ලයින් ප්ලාන්ටේෂන් සමග එකතු වෙමු කියන එක මුළු ලංකාවාසී සියලු දෙනාට කියන්න කැමතියි. සියලු දෙනාම මේ සමග එකතු වෙලා වර්තමාන වාණිජ්‍ය කුෂිකර්මික විප්ලවයේ වෙනස අත්දකින්න කියලා පිල්ලා සිටිනවා. අදත් මම දැක්ක දේ තමයි ඇත්තටම මේ කුෂිකාර්මික නිලධාරීන් බොහෝ දෙනෙක් මේ සඳහා සහභාගී වුණා. මම හිතන්නේ උපරිම සහයෝගයක් දෙනවා කියන එක කියන්න කැමතියි. රජයෙන් උපරිම සහයෝගයක් මේ වන විට ලැබිලා තියෙනවා කියන එක අපිට පේනවා. දැන් සහල් අතිරික්තයක් ඇති වෙලා තියෙනවා. එතකොට ගොවීන් දිරිමත් වෙලා ඉන්නවා. ඉතින් ඒ වගේ දේවල් කරගෙන යන්නේ ඇත්තටම ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ මේ ජනාධිපතිතුමා ආවට පස්සේ තමයි මේ වගේ යෝධ කුෂිකාර්මික ව්‍යාපෘති බව බිහි වුණේ.